හෙලෝ ඔයාලට කොහොමද? ඉතින් අදත් වෙනද වගේම ලස්සන දවසක්. අද ටිකක් විශේෂත්වයකට තියෙන්නේ. අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ හින්දා මම අද ටිකක් උදේන්ම නැගිට්ටා. අද ටිකක් වැඩ වැඩිපුර තියෙන දවසක් හින්දා. ඉතින් මං හිමීට මගේ වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් ඒ අතරේදී බර්ත්ඩේ බොයිත් ඇහැරිලා තියෙනවා. ඉතින් අද දවස මෙන්න මේ විදිහට තමයි අපි පටන් ගන්නෙ. ඉතින් උදේම හදපු කිරිබත් පූජා කරා. ඒ වගේම මල් පූජා කරන වැඩ මේ හැමදේම අද එයා තමයි කරන්නේ. ඉතින් කිචන් එකේ තියෙන වැඩ ටික හිමිහිට කර ගන්න ගමන් මං එයාටත් උදව් කරා මල් පූජා කරන වැඩවලට. ඔන්න ඉතින් ඉතුරු මල් ටික එයාට දුන්නට ඉතින් මං ආපහු ඔය හැම එකක්ම ගත්තා ගෙදර පොඩි වැඩවලට. ඉතින් මං දැන් කිරිබත් හදන්න තමයි යන්නේ. මං හිතුවාද වෙනස් විදියට කිරිබත් හදන්න ඕනි කියලා. වෙනස් විදියට කියලා කිව්වේ හැඩය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි කියලා හිතුවා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මං අද කිරිබත් හැදුවේ. ඉතින් පොඩි වෙනසකටත් එක්ක තමයි මං අද මේ විදිහට කිරිබත් හදන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් ඒක පොඩි වෙනසකට තිබුණා. ඉතින් අද ලුණු මිරිස් හැදුවේ නැහැ මම. සීනි සම්බෝල තමයි හැදුවේ කිරිබත් කන්න. ඉතින් දැන් උදේ 10:00 විතර වෙලා අපි දැන් තමයි උදේට කන්න හදන්නේ. මිහිරතිම තැන්වලින් මිටක්ගෙන සරසන්න එතහැකි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න. ඉතින් කාලෙකට පස්සේ දෙන්නත් එක්ක උදේට කෑම කන්නේ අද. ඉතින් අද නිවාඩු දවසක් හින්දා අපිට ඒ අවස්ථාවත් හම්බ වුණා. ඉතින් කෑම කාලේ ඉවරුණාට පස්සේ මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තටම වැඩ කියලා කියන්නේ මට ගොඩක් කෑම වර්ග හදන්න තියෙනවා. ඉතින් හස්බන්ඩ් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා තමයි මම මේ කෑම හදන්නේ. මොකද එයා දන්නේ නැහැ මම මේ දේවල් එයා වෙනුවෙන් හදනවා කියලා. මට ඇත්තටම ඕන උනේ එක විදිහේ එක වර්ගවල එක පාටවල කෑම ටිකක් හදාගන්න. මොකද මට ලස්සනට ටේබල් එක ඇරේන්ජ් කරගන්න උවමනාව තිබුණා. ඉතින් හැම දෙයක්ම හිමිහිට කරගන්න ගමන් මම මේ දවල් කෑම එක හදන්න තමයි යන්නේ. ඉතින් මං අද හිතුවා හස්බන්ඩ් කැමති කෑම වර්ග විතරක් එයාට හදලා දෙනවා කියලා. ඉතින් ඇත්තටම අපිට කොයි තරම් වැඩි තිබුණත් කාලය කියන එක ඉතාම ඉක්මනින් ගෙවිලා යනවා. ඉතින් ඒ හින්දා මේ වගේ දවස්වලට අපි ටයිම් මැනේජ් කරන එක තමයි හරියටම කරන්න ඕනේ. ඉතින් මම මේ හැම වැඩේම කරගන්න අතරතුර තමයි මේ වීඩියෝ එකක් කළේ. ඒ හින්දා සමහර අවස්ථා මට මිස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම එයාගේ ලන්ච් එක ඇරේන්ජ් කරන්න යන්නේ. එයා කැමති විදිහට එයා කැමති යන්නත් එක්ක තමයි අද එයාගේ ලන්ච් එක ඇරේන්ජ් කරන්නේ.
ඉතින් අපි ලන්ච් එක අරගෙන ටික වෙලාවක් යද්දී යාගේ යාළුවෙක් ආවා. යාගේ යාළුවා වියට්නාම් යාළුවෙක්. ඉතින් එයා තමයි මේ දවස්වල අපේ දුකට සැපට හැම එකටම අපිත් එක්ක ඉන්නේ. ඉතින් පොඩ්ඩක් එයාත් එක්ක එළියට ගියා. ඉතින් ඒකත් මට ලොකු උදව්වක් වුණා. කලින් දවසේ මම දයිස් එකෙන් ගෙනාපු කාඩ් එකක් තියෙනවා. මට ඒක ලියන්න බැරි වුණා. ඉතින් මම දැන් ඔක්කොටම කලින් ඒක ලියන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න මම ඔයාලට කලින් කිව්වා වගේ එයාට දීපු මල් ටිකම මම ආපහු අරගෙන මෙන්න මේ විදිහට මම ටේබල් ඩෙකරේෂන් විදිහට පාවිච්චි කරන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ මේක ලස්සනයිද කියලා. ඉතින් ඇත්තටම මම මේ විදිහට කෑම හැදුවා කියලා එයා දන්නේ නැහැ. පොඩ්ඩක් එයා එහාට මෙහාට වෙනකන් ඉඳලා තමයි මම මේ කෑම ටික හදලා තියාගත්තේ. ඉතින් එයා පොඩ්ඩක් එළියට යනකන් ඉඳලා තමයි මම මේ ටේබල් එක ඇරේන්ජ් කරන්න යන්නේ. ඉතින් ඇත්තරම මට තියෙන්නේ සාමාන්‍යයෙන් පැය කහමාරක වගේ පොඩි කාලයක්. ඉතින් ඒ අතරතුර මම මේ ඇරේන්ජ්මන්ට් එක කරගන්න ඕනේ. ඉතින් මම ඉක්මනට අනිත් ඔක්කොම පැත්තක දාලා තමයි මේ වැඩේ කරන්න හදන්නේ. ඉතින් කොහොමුණත් එයා එන්න පැය 1 විනාඩි 45ක් විතර ගියා. ඉතින් ඇත්තටම චන්පාක්‍යෝ මට ලොකු උදව්වක් කරා. එයාව පොඩ්ඩක් එළියට එක්කගෙන ගිහිල්ලා ඉතින් ඇත්තටම එයාලා ඉද්දි මට ටේබල් ඇරේන්ජ්මන්ට් එක කරගන්න පුළුවන් වුණා. ඉතින් එයාලා තව විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත එනවා කියලා මට කෝල් කරා. ඉතින් ඒ හින්දා මම ඉක්මනට මේ කැන්ඩල්ස් ටික පත්තු කරන්න තමයි හදන්නේ.いいでしょう。ඉතින් ඇත්තටම එයා ලොකුවට සර්ප්‍රයිස් වෙන්න නැතුව ඇති. මොකද එයා දන්නවා මං එයා වෙනුවෙන් මොනවා හරි කරනවා කියලා. ඉතින් ඇත්තටම මට එයාට හොරා ගෙදර මොනවත් කරන්න විදිහක් නැහැ. මොකද එයා ගෙදර ඉන්න වෙලාවට වලිගේ වගේ මගේ පස්සෙන්ම නිසා මට ගෙදර කිසිම දෙයක් එයාට හොරා කරන්න විදිහක් නැහැ. ඉතින් ගිෆ්ට් ගන්න මට ගොඩාක් උදව් කරේ චන්පාක්‍යෝ. යාට නිවාඩු දවස්වලට ඉතින් අපේ ගෙදර ඇවිල්ලා මට ගිෆ්ට් ගන්න යන්න ඒ දේවල් වලට උදව් කරා. ඉතින් ඒ හින්දා මට මේ වැඩේ ටිකක් සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඉතින් පිරිමි ළමෙක් කියලා නැහැ. මම මෙයාට මේ පාරේ චොක්ලට් ගොඩාක් ගෙනල්ලා දුන්නා. ඉතින් එයා ඒකටත් හරිම ආස වුණා. ඉතින් මල් චොක්ලට් මේ හැමදේම මම ගෙනල්ලා දුන්නා. ඇත්තටම මම ආස කරන හැම දෙයක්ම මම එයාගේ බර්ත්ඩේ එකටත් ගෙනල්ලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපි ඩිනර් අවුට් එකකට පොඩ්ඩක් එළියට යන්න හිතුවා. මොකද ලංකාවේ කෑම වලට අපි ආස වුණාට චන්පාක්‍යෝ කැමතිද නැද්ද කියලා අපි හරියටම දන්නේ නැති හින්දා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ කෑම හැදුවට පස්සේ චන්පාක්‍යෝ හරිම රසයි කියලා කනවා. ඉතින් ඒ උනත් අපි හිතුවා අද බර්ත්ඩේ ට්‍රීට් එකක් විදිහට පොඩ්ඩක් තුන් දෙනාත් එක්කම එළියට යන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම අපේ ෆස්ට් ටයිම් එක මේ රෙස්ටුරන්ට් එකට ගියපු. ඉතින් චන්පාක්‍යෝ සාමාන්‍යයෙන් කෑම ගැන ගොඩාක් දේවල් දන්නවා අපිට වඩා. ඉතින් අපි යත් එක්ක ඉන්න වෙලාවට ගොඩාක් කතා කරන දේ තමයි අපි කෑම ගැන මොනවද දන්නේ කියලා. ඉතින් එයා ওই විදිහට අපිට හැමදේම කියලා දෙනවා. මෙන්න මේ දේවල් ගන්න, මේ විදිහට කරන්න එහෙම කියලා. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි ඒ රෙස්ටුරන්ට් එකට ගියපු පළවෙනි දවසේ එන්ජොයි කරේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි පැය 2ක් ඇතුළත අපිට කන්න පුළුවන්, උපරිම කන්න පුළුවනි. ඒ කියන්නේ ඒ පැකේජ් එක ඇතුලේ අපිට කෑම, ඩෙසර්ට්ස්, ඒ වගේ දේවල් හැමදේම කෑම, බීම, ඩෙසර්ට් මේ කියන හැමදේම අන්ලිමිටඩ් හම්බ වෙනවා.
ඉතින් ඔන්න ඔය විදියට ගෙනවුණු තවත් ලස්සන දවසක්. ඒ වගේම ටිකක් බිසි දවසක්. ඒ දවස ඇතුළත සිද්ධ වුණු දේවල් පුළුවන් තරම් කෙටි කරලා ඉතින් මම වීඩියෝ එකට අරගෙන ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇත්තටම අද දවස ගෙවුනේ. ආපහු වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි.